guys, welcome back to our Preeti Lama YouTube channel. අපි ඇවිල්ලා දැන් ඉන්නේ ගල්කිස්සේ. දැන් තමයි අපේ හයික් එක අපි පටන් ගන්න මෙතනින්. අපේ අද ඇවිල්ලා ඉන්නවා අපේ යාළුවෝ අහමද් සයිඩ්, ඊට පස්සේ සල්මාන් අහමද්, ඊට පස්සේ මස්ලමා, ඒ වගේම ඉස්මායිල් ඉන්නවා, ඊට පස්සේ රුසිරු ඉන්නවා, ඒ වගේම මගේ නම අශ්ෆාක්. දැන් අපි මෙතන ඉඳන් කුලිම ඇවිල්ලා පිටකොටුවට යනවා. පිටකොටුවට ගිහින් පිටකොටුවේ ඉඳන් අපි ගන්නවා බදුල්ල බස් එක. එහෙනම් අපි ආන පිටකොටුවේ හමු. අපි දැන් ඇවිල්ලා පිටකොටුව බස් එක ගන්න යන ගමන් ඉන්නේ. අපි දැන් ඇවිල්ලා පිටකොටුවට යන ගමන් ඉන්නේ. පිටකොටුවේ ඉඳලා බදුල්ල බස් එක යනවා. අපි එහෙනම් පිටකොටුවේදී හම්බ වෙමු. දැන් ඇවිල්ලා අපි ඇවිල්ලා පිටකොටුවට ඇවිල්ලා තියෙන්නේ. පිටකොටුව ස්ටේෂන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. පිටිපස්සේ බදුල්ල බස් එක මේක තමයි අපි යන බස් එක. දැන් ඇවිල්ලා හරියටම අපි වෙලාව ගත්තොත් 4:36යි 4:45ට බස් එක ගන්නවා කිව්වා. මේ තියෙන්නේ මෙන්න මේ බස් එකේ තමයි අපි යන්නේ. එහෙනම් අපි ඇවිල්ලා යමු ඇතුළට. අපේ කට්ටිය ඔක්කොම ඉන්නේ පිටිපස්සේ සීට් එකේ ඔයාලට පේනවා ඇති. කොල්ල ඔක්කොම කන්ද බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ බදුල්ලට යනකම්. අපි උඩ ඉන්නේ තාම හයික් කරනවා. කළුවරයි හෙන විදියට. ඕ. එහෙනම් අපි ඇවිල්ලා යන අතරමඟදී හම්බෙමු. අපේ කොල්ලෝ චූබරක් ඇවිල්ලා ගියා. දැන් චූබරම මේගොල්ලෝ අර ඔයගලන්ට පේන්නේ නැතුව ඇති. මම දැන් පෙන්නන්නම් පිටිපස්සේ තියෙන කන්ටේනර් පිටිපස්සේ තමයි ගියේ. අර ගොල්ලෝ එනවා ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ එනවා. ගන්නෑ මන් නගිනේ. හරි. දැන් ඇවිල්ලා වෙලාව 9:45යි. දැන් ඇවිල්ලා අපි හරියටම ඉන්නේ හල්දුම් මුල්ල. හල්දුම් මුල්ල දැන් තමයි බස් එක නතර කරේ. උදේ ඉඳන් ටිකට ඇවිල්ලා. දැන් තමයි පොඩක් නතර කරේ. පන්නේ මොනාරි කාලා යනවා. ඉතින් පුළුවන්. මෙතන පාරේ ළම පෙන්නන්න කොහොමද? පාරේ ළම මේක තමයි. තව ඇවිල්ලා වෙලාවක් යයි යන්න. හල්දුම් මුල්ලට එන්නම 9:45 වුණානේ. බදුල්ලට යන්න පුළුවන් මේ. තාත්තේ දැන් වීඩියෝ එනවා. ඔළුව ටික සැපේ යන්නේ. ඒ බොයි. බ්‍රේක්ෆාස්ට් කාලා යහිනා ගවස් එක. එනිජස්. ඒක සෝබාව ධර්මයේ බලාගෙන ඉතියා. සෝබා ධර්මයේ සිගින බලය කරන්නේ. ඒ ප්‍රීතිපුර එකේ ප්‍රීති ළමයි ප්‍රීතිපුර ගිය පාර ගියේ. සියසියන කියන්නේ අපේ ලොකු පොසයින සල්මානේ තව පිටව කොල්ලෙක් ඉන්නවා අතන. ආවඩ අයියා අපේ ෆෑන්ස් එකට මොනවද කියලා දෙන්න. හරි අමාරුයි තමයි. අපි ඇවිල්ලා බදුල්ලට ඇවිල්ලා ඉන්නේ. Yeah, baby! That's what I've been waiting for. අපි එලා බලමු කොහමද? තමයි බදුල්ල. බදුල්ල ඉන්නේ. අපි බදුල්ල ඉන්නේ දැන්. සල්මාන්
ඔයාලා විස්තර මොනවද කියලාද කියන්න? එනකොට නෑ. තව අලුත් එක්කෙනෙක් ජොයින් වෙනවා හයික් එකට. අපිත් එක්ක අලුත් එක්කෙනෙක් දැන් ජොයින් වෙනවා. ඊට පස්සේ එතකොට අපේ ඔක්කොම 7 දෙනෙක් ඇවිල්ලා අපේ හයික් එකට එකතු වෙනවා. අද නම් ඇවිල්ලා කාලගුණේ ඔක්කොම තත්ත්වෙම හොඳට තමයි තියෙන්නේ දැනට. හිතනවා අපිට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා අද හයික් එක අපේ. හරි. අපි දැන් ඉන්නේ බදුල්ලේ. බදුල්ලේ ඉඳන් අපි ගන්න ඕනේ කීනකැලේ බස් එක. එතකොට අපි කීනකැලේ බස් එකට යන රූට් එක තමයි දැන් බස් එක ළඟ තමයි ඉන්නේ. දැන් ඇවිල්ලා අපි කතා කළා කීනකැලේ බස් එක කිව්වට කීනකැලේ පාර ඇවිල්ලා කැඩිලාලු බස් වලට යන්න අමාරුයිලු. ඒකින්ද අපිට කරන්න එන්නේ කීනකැලේ පාර ළඟ වෙනකම් මේගොල්ලෝ ගිහින් බස් යනවලු බස් එකේ. ඊටු ටික කිලෝමීටර් 3ක් විතර අපි පයින් යන්න තියෙනවා පාර දිගේ. පාර දිගේ ගිහින් තමයි අපි කන්ද නගින්න පටන් ගන්න. අපේ එක කට්ටිය මෙන්න මෙතන ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අනිත් දෙන්න ඉස්සරහා ඉන්නේ. ජෝඩුවම ඉස්සරහා ඉන්නවා. අපි හම්බෙනමු කීනකැලේ පාරදී. හරි දැන් අපි බලාගමු අපේ දැන් යාළුවෙක් මු කොහේ ගියත් මු හිතා ගන්නවා. අපි පෙන්නන්න ඔයාලට මේ ඉන්නේ මු කොහේ ගියත් මු දෙන යාළුවෙක් ඔයගලන්ගෙත් ඉන්නවා නම් කමෙන්ට් එකේ මෙන්ෂන් කරන් යන්න. අපි මෙච්චර මේ බස් එකේ කොච්චර රස්නේ පිටින් ඉන්නවද කියලා මු නිදි මේ වගේ යාළුවෙක් ඔයගලන්ටත් ඉන්නවනම් මෙන්ෂන් කරන් යන්න. හරි. මේ කොහොමද? එක්කනේ මු දත් මැදලත් නැද්ද ඔයද? ඒත් මුනිදි. දැන් මගේ ටී-ෂර්ට් එක හැම දරාවක්ම මු නාය මයිල් කපලත් නැද්ද ඔයද? අර නාය ලොකු කරන් ඉන්නව කර. එක්කනේ හරි එහෙනම් අදට ඔයගොල්ලන්ගේ මේ යාළුවෙක් ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න. එහෙනම් ගුඩ් බයි. හරි අපි බස් එකෙන් බැස්සා දැන්. මෙතනින් යද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් එහාට පාර යන්න ඒකත් අරහේ ඇවිල්ලා අපේ අර පැත්තට තමයි යන්න ඕනේ. මේ පැත්තෙන් යන්න බැරිලු පාර කැඩලා තියෙන හින්දා බස් එක යන්න බෑ. ඔයගොල්ලන්ට අතන පන්සලක් පේන ඇති දුර ඈතර පන්සලක් තියෙන්නේ. ඒකත් එක්කම මේ කෙලින් තියෙන පාර මේ පැත්තට නෙමෙයි. ඒතර 3 wheel pack එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන මේ 3 wheel එකේ එහෙමත් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 3 wheel එකේ ඔයගොල්ලන්ට 600ක් විතර ගන්නවා කියලා තමයි කිව්වේ. අපි ඇවිල්ලා කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවා කිව්වා මෙහෙම. ඉතින් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක තියෙන ඉඳලා එහෙමම අපි කතා කර යමු කියලා අපි බැලුවේ. අපි එහෙනම් යමු. Hi boys. අපි දැන් නගින ගමන් ඉන්නේ. Yeah boy. නාරංගල. සල්මන් අයියා. So බස් එක යන්නේ කිලෝමීටර් 15කින් පස්සේ මේ කිලෝමීටර් 3ක් හරි 5ක් හරි විතර අපි ඇවිදින්න ඕනේ. ගමේ මිනිස්සු 90 පැයකමාරක් විතර යනවා. මෙතන ඉඳලා නාරංගල ස්ටාර්ට් එකට නගින්න. නාරංගල නගින්න මේ නාරංගල ස්ටාර්ට් එකට යන්න පැයකමාරක් විතර යනවලු. අරකද නාරංගල උඩ ෂුවර් නෑ කොහොමද මේ කොහොමද දන්නේ නැහැ. දැන් බස් එක මේ පාරේ යන්නේ නැත්තේ because මේ දිත්වයකින් පස්සේ පාර කැඩිලා තියෙන්නේ. පේන්නේ දින ඔක්කොම පාරවල් කැඩිලා තියෙන්නේ. ඉතින් අපිට ඇවිදින්න වුණා. ඊට
ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් එද්දී මෙතන ඇවිල්ලා මෙන්න මෙහෙම මේ විදිහක් තියෙනවා. ඊපස්සේ මුණ කෝවිලකුත් තියෙනවා. ඒක පාස් කරගෙන තමයි අපි යන්න ඕනේ. පිළිමයකුයි කෝවිලකුයි තියෙනවා. ඒක පාස් කරගෙන කෙලින්ම යන්න තියෙනවා. හරි අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේ ඉදිරියට බලමු. එච්චරයි. දැන් එපා. වාගේ බෙස්ට් එකට තියාගන්න. If that was a fence, carry from the leg. feet above sea level. The ground can't be seen because of mist. Welcome to Sri Lanka. අම්බේ තවඩයි පල්ලෙහා මීදුමත් වෙනවා. එහෙනම් මම කලුවර වී ගෙන ගත්තා අපිට පාර පේන්නේ නැති වී තව ටිකකින් බලමු. යා ගන්න පුළුවන් වෙයි ඉන්ෂාල්ලා. අපි අරගෙන ඉන්නේ මාර කලුවරයි නේ හරි. සෝ ඔයාලට පේනවාද පිටිපස්සේ view එකත් අපේ කට්ටිය එනවා. හරි. මේක චුට්ටක් අමාරුයි පාට මේ හරිය තියෙන්නේ. ඔයාලට පේන ඇති. ඕකේ. ඔයාලට පල්ලෙහා බලන්න පුළුවන් ඒ වගේම මේ උඩටත් නැගිලා තියෙන මෙන්න මෙහෙම චුට්ටක් අමාරු පාට් එකක්. GoPro එකයි ෆෝන් එකයි ඔකමත් එක්ක පොඩ්ඩක් අමාරුයි. මේක නැග්ගන් පස්සේ I think it will be easy. We'll see. GoPro එකත් එක්ක කොහොම. Where's the rope? Okay. Get it up and I'm adding it. Okay, we can. Done the rope. Okay. Penati. This is the hardest part, I think, and other YouTubers also have told this is the hardest part of the hike. So we'll see. Have more to go, but this is really a little bit hard. දැනට ආපු ටිකේ. Okay. මේ කට්ටියත් ඇවිල්ලා පොඩ්ඩක් අමාරුවෙන් කොහමද මේ කරනවා. නගිනවා. බස් එකේ ආපු ඉඳන් පොඩ්ඩක් ඇත්තටම මහන්සි. තව පොඩ්ඩක් උඩට ගිහින් හම්බෙමු. අපි උඩ ඉන්නේ තාම හයික් කරනවා. කළුවරයි හෙන විදියට. ඕ. වැටෙන්නත් යනවා. කට්ටිය වැටෙන්නත් යනවා අපේ. අම්මට සිරියනවා. මේදුම ඔයගොල්ලෝ බලන්න. තාම අපි උඩට ගොඩක් නගින්න තියෙනවා. අපේ බල්ලා පෙන්න.
ස්නැප් එක දාලා තියන්නම් එතකොට වගකීම ඔයගොල්ලන්ගේ. මල්ලා. It's around 6:45 now in the evening, and this is how the Towser Mountain looks like. We are above at least 6,000 feet above sea level, but then we can't see anything because of mist. So yeah, and that's right above me, the moon. This is how camping at 7 o'clock looks like. These torches, we have 3 torches, and the mist is what do you say, it's full of mist. We can't actually see anything. So yeah, it's a good experience. First time hiking at around 7 p.m. It's pitch dark. Technically can't see anything, it's just that at around 6:30 you could see the moon, but now that's also missing. But we are almost to the destination, and I almost hit. චෛත්‍ය භාගයට ගහපු චෛත්‍ය උඩ තියෙන හඳ වැවුණා. නෑ ඉතින් හඳවල් දෙකක් වෙනවා. හඳවල් දෙකක් තට්ටයක් තමයි ගහන්න ඕනේ. එච්චරයි බොයිස්. රතන උඩ ඉඳලා ලයිට් ගහනවා. They went to find us a spot to camp. අපි යමු දැන්. You anyways, what do you say? Take origin. You anyways can't expect home quality comfort. ගල් සෙට් වෙනවා, බය වෙන්න එපා. යව් මේ වංගෙඩි ගල මට මෙහෙමවත් හම්බුනේ නැහැ. මේක දෙන්නේ වාගේ මල්ලි එක දාන්න. කෑමත් එක දාන්න. හරි. then Oi. Hari mau gani ka tu? Ini bawa apa? Satu video karena sugar in the street. Salah. Kita mau
හරි ගයිස් අපි උදේම නැගිටලා දැන් උඩ ඇවිල්ලා view එහෙම බලලා ෆොටෝස් එහෙම දාගෙන අපේ ඇවිල්ලා full lifestyle එකක් ගන්න ඉන්නේ ඒකක් ගහලා එහෙමම අපි යමු පල්ලෙහා තියෙන view එක බලන්න ඔයගලන්ට මෙතනින් ලාවට පේනවද දන්නේ නැහැ ලාවට පේන ඇති මෙහෙම යන්න තියෙන්නේ ඔය ලස්සන view එකක් තිබුණා උදේ වෙලාව තිබෙත් නැහැ වීඩියෝස් ගන්න ඔයගලන්ට හැබැයි අපි දාන්න අපි ගත්ත වීඩියෝස් ටික එහෙම ඉතින් ඒක බීලා එතන පල්ලෙදි හම්බෙමු guys දැන් තමයි අපි තේක බීලා බන් ටිකක් කාලා පල්ලෙයා view එකත් ඇවිල්ලා අපි එහෙමම ඇවිල්ලා කවර් කරන්න කියලා ඉන්නේ අපි ඇවිල්ලා උඩ view එකක් දැන් ඇවිල්ලා ගත්තා ෆස්ට් එක උදේ පාන්දර ඒකට දැකලා ඇති සමහරට දැන් එහෙමම අපි කට්ටි පේන ඇති පොඩ්ඩක් අස් කර ගන්නවා පල්ලෙයා ගිහින් ඇවිල්ලා එහෙමම පැක් කර ගන්න ඒ කොල්ලෝ ඉන්නේ ඇතුළේ. ඊට පස්සේ කුණු එමත් අපි මෙහෙ දාන්නේ Here I come. මෙහෙ දාන්නේ ඕගොල්ලොත් හයි කරොත් එම කුණු දාන්න එපා ඒකෝත් ඕගොල්ලෝ හයි කරන දැන හැබැයි පිරිසිදුව තියාගන්න බලන්න ඕගොල්ලෝ පරිසරය පිරිසිදුව තියාගන්න ඒකෝත් මෙතන එහෙම ජරා කරලා එක එක්කෙනා යනවා ආයෙමත් ඇවිල්ලා ඊට පස්සේ ඕක ඉන්න තමයි හයික් ඒරියාස් එහෙම අපිට හයික් කරන්න බැරි වෙන්නේ කුණු එම තියනවා නම් තියලා යන්න එපා ඒවා හැම ඕගොල්ලෝ යතේම අරගෙන යන්න ගේන කුණු එම ඇත්තටම මේක මාරම හයික් එකක් වෙනම එක්ස්පීරියන්ස් එකක් නාරංගල එළියන්නේ ඒ වගේම ඕගොල්ලෝ අපි ආපු රූට් එක ඒ කියන්නේ ඕගොල්ලෝ බස් එක නැතුව පයින් යනවා නම් ඕගොල්ලන්ට ලොකුම එක්ස්පීරියන්ස් එකක් ඇති ඒකවත් පාරෙත් ඇවිල්ලා ගොඩක් ඇවිදින්න තියෙනවා ඇත්තට මේක මේ මාර ලොකු දුරක් ඇවිදින්න තියෙනවා සෝ මම අපිට කියන්නේ ඕගොල්ලන්ට ලේසි මෙතන බොරුවට මහන්සි වෙන්න ඕනේ රුපියල් 600ක් 700ක් ඇයි ට්‍රීවිල් එකට ඉතින් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක තියෙන ඉඳා එහෙමම අපි කතා කර යමු කියලා අපි බැලුවේ ට්‍රීවිල් එකක් අරගෙන අවිල්ලා මෙන්න මේ කන්ද විතරක් නගින එක ඕගලන්ට ලේසි අපි නිකන් ඕගලන්ට පෙන්නන්නත් එක්ක තමයි පාරේ ඇවිල්ලා එහෙමම පාර දෙකේ පයින් ආවේ අපි මුලින් තමයි පයින් ආවේ ඕගලන්ට දැකලා ඇති වීඩියෝස් වල අපි පල්ලෙහාට ගිහින් බලමු හරි දැන් අපි හයික් එකක් ඉවර කරලා ෆොටෝස් ටිකකුත් ගහගෙන දැන් මේවා ටික ඔක්කොම ඉවරලා අපි දැන් අලුත් පාරකින් බහින්න යන්නේ මේ කට්ටිය දැන් උඩ අපි ආවට වෙලා බඩු අඩුවෙන් තමයි ගෙනියන්නේ අඩුවෙන් කියන්නේ කිසිම දෙයක් දාලා යන්නේ නැහැ හැමයක්ම මේ අරන් යන්නේ බෝතලේ අපේ කුණු ටික ඔක්කොම ඉස්සරහ කුණු අපි අඩුවෙන් කියන්නේ බර අඩුවෙන් වතුර ඉවරයි ඒ වගේ මේ බර අඩුවෙන් ඉඳලා බහිද්දිත් ලේසියෙන් බහින්න පුළුවන් අනිත් එක බහිද්දි මේ කගිනවා වගේ එච්චර වෙලාවක් ගන්නෙත් නැහැ ඒ හින්දා මේ ඔව් නගින එක තමයි අමාරු බහින එක ලේසි දැන් අපි අලුත් පාර පෙන්නන්නම් ඔයගලන්ට ඒක හරියටම දින්නේ මෙන්න මේ දෙවෙනි කැම්ප් කරන්න සයිට් තුනක් තියෙනවා එකක් උඩම දෙවෙනි එක මෙහෙ තුන්වෙනි එක අන්න අර පිටිපස්සේ හරි මේ දෙවෙනි එකකින් අර කට්ටිය යන්නේ අපේ කට්ටිය යන්නේ මේ එතනින් බයිනවා දැන් මේ බල්ලෝ එහෙම ඔයගලන්ට එක පල්ලෙන් එනවනම් මේ සාමාන්‍යයෙන් මේ උංගු එලවන්න එපා. මේ ඕගලන්ට පාර පෙන්නන්න තමයි එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඔයගලන්ගේ ආරක්ෂාවට අන්න අර වගේ නිදාගෙන ඉන්න. ඔව් දැන් මේ තියෙන අලුත් පාර. දෙවනි කැම්පින් සයිට් එකේ ඉඳලා මේ පාර තමයි පල්ලයට බහින ලේසි පාර කියලා කිව්වා. නගින එකත් මෙතනින් තමයි ලේසි කිව්වේ. හැබැයි අපිට පාර මිස් වුණා රාය නගින හින්දා. දැන් ඔව් අපි පල්ලය මැද හරිය vlog එකක් ගන්න මේ තමයි view එක. guys අපි දැන් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන ඔයගලන්ට පාරවල් දෙකක් පේනවා ඇති ඒ පාරවල් දෙකෙන්ම යන්න පුළුවන් මට ඊයේ කියන්න බැරි වුණා දැන් අපි පල්ලෙහාට බහින ගමන් ඉන්නේ ඒතකොට ඔයගලන්ට කැමති පාර කියන්න පුළුවන් මේ පාරත් යන්න පුළුවන් මේක උඩටම යනවා මේක අපේ කැම්පින් ඒරියා එකට යන්නේ මෙන්න මේ පාරෙන් ගියොත් ඒතකොට මේ පැත්තෙන් කැම්පින් ඒරියාස් වලට ඔයගලන්ට ගියොත් ලේසි පොඩ්ඩක් පොළව සමතලයි ওই පැත්තේ එහෙම ගල් එහෙම තියෙනවා ඔයගලන්ට නිදා ගන්න මාරු වෙයි ඒතකොට ඒක ඔයගොල්ලෝ බලලා එතනින් බලලා යන්න හරි අපි බහින ගමන් ඉන්නේ කට්ටිය කනෙක්ට් කරාද මේ බහින ගමන් තියෙන්නේ කනෙක්ට් කරාද බයින්න මෙන්න මේක තමයි පොඩ්ඩක් කට්ටිය කියන්නේ හાર્ඩස් පාර්ට් කියලා හැබැයි ෂේප් විතර මේ ටික විතරයි මොකුත් නෑ බොරු පච කන්ටෙන්ට් එකට කියනවා
අපි කොහමද නැග්ගා මේ ගලේ මොකුත් නැහැ කියලා බොරුවට. එහෙනම් අපි පල්ලයට යමු තව. ඕකේ. අපි එනවා පල්ලයට. मैं निका फोटो सारंग करang मारे निका घाट जब घाट कर අපි දැන් පොඩ පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. ඒකට මෙන්න මේ වගේ ගෙදරක් තියෙනවා. ගෙදරත් එක්ක විතර පොඩි කඩයක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් වොෂ්රූම් යන්න ඕන නම් වොෂ්රූම් යන්න පුළුවන්. ඊට පස්සේ ජූස් තියෙනවා. අපි නැවතන පොඩ ජූස් එක බීලා යමු කියලා. ජූස් එක කාන්ටි කිව්වා 100යි කියලා මෙතන. අපේ 7 දෙනෙක් ඉන්නවා. ජූස් ටිකක් බීලා එහෙමම අපි යමු. මේ පාරෙන් පල්ලයට. අර පාරෙන් ආවා. මේ පාරෙන් ගියා. මේ කොකට අපි ආපු පාරේ දැන් යන්නේ මේ සිමෙන්ති පාරේ කොන්ක්‍රීට් පාරේ. ඒ පාර දිගේ යන්න තියෙන්නේ. බල්ලත් එන අපිත් එක්කම. ඌ ඊයේ නැග්ගා අපිත් එක්ක නැගලා ඔයාලා දැකලා ඇති. ඌ ඊයේ නැග්ගා ඊට පස්සේ මේ හරි එහෙනම් අපි ඇවිල්ලා මේ විදියට අපි නාරංගල නැග්ගා. අපි දැන් ඇවිල්ලා හයික් එක මෙතනින් ඉවරයි. ඕගොල්ලන්ට අපි හිතනවා ඕගොල්ලන්ට ඇවිල්ලා එනවා නම් ආයෙත් ප්ලේස් වෙයි අපි කියපු විදියට ගියා නම්. එහෙනම් පැත්ත ගන්න ඕනේ බෞද්ධ ඒ පැත්ත. 3 2 1 නාරංගල කවුන්ටර් එක වැජිලා බලන්න.